මේ වැව්මාල් කරේක කිරිබත් විකවනද? රසට රසේ. අද දැන් අපි වැව්මාළු ගෙන්නයි යන්නේ. මේ තියෙන්නේ අපි දෙන්නගේ ගෙවල් ළඟ පාර. බලන්න කොච්චර ලස්සන පරිසරයකද අපි දෙන්න ඉන්නේ කියලා. ඉතින් මෙතන එහා පැත්තේ තියෙන වැව. වෙනත නම් මේ වෙලාවට මෙතන වැව් මාළු විකුණන ගොඩාක් අය ඉන්නවා. ඉතින් අද නම් හිටියේ නෑ. ඉතින් අපි දෙන්නට ටිකක් ඉස්සරහටම එන්න උනා. ඉතින් මාළු ටික අරන් ඇවිල්ලා දැන් මේ ඉස්සෙල්ලාම ටිකක් අර වැව් මාළු වල පිළිගඳක් තියෙනවනේ කියන්න දෙහි ගොරක අරම ටිකක් දාලා හොදගෙන ඊට පස්සේ ලුණු ගම්මිරිස් එහෙම දාලා ටිකක් මේක අනාගත්තා. ගොරක ටිකකුත් දැම්මා. ඊට පස්සේ දැන් තෙල් ටිකක් දාලා මේක බෙද ගන්න යන්නේ. ඉතින් මෙන්න මේක තමයි අමාරු වැඩේ. මේක පරිස්සමට අනිත් පැත්ත දා ගන්න ඕනේ. මොකද වැව් මාළු පොඩ්ඩක් නැත්තම් කුඩු වෙනවනේ. දැන් මේ ටික ලස්සනට මෙන්න මෙහෙම තෙලෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ මේ තෙල් එකම තමයි අපි පාවිච්චි කරන්නේ ඊළඟට මේකේ අර හොදි එක හදන්න. ඉතින් දැන් මේ තෙල් එක රම්පේ කරපිංච හැම දාලා දැන් මේ සුදු ලුණුයි ඉඟුරුයි තමයි දාගත්තේ. සුදු ලුණු ගොඩාක් දාන තරමට මේක රසයි. ඊට පස්සේ ලුණු ටිකකුත් දාගත්තා. ඉතින් ඒ අතර අපි මේ කිරිබත් එකට කිරි ටිකක් දාගමු. ඉතින් ඉස්සෙල්ලම මේක මම දිය කිරි වලින් තමයි මේ ලිපේ තියන්නේ. ඉතින් මෙහෙම රම්පේ වල දෙක තුනකුත් දාලා ලුණුත් ගානට දාලා මෙන්න මෙහෙම ලිපේ තියනවා. ඊට පස්සේ මේකටත් කිරි චුට්ටක් දාලා මෙන්න මෙහෙම කලවම් කරගන්නවා. මේක සම්පූර්ණයෙන්ම කිරින් හොයන්නේ නැහැ. මොකද කිරිබත් එකක් කිරි. එතකොට මේකටත් කිරිම තිබ්බම අර අපිට ඉතන නිකන් අර ඒක හරියන්නේ නැති එක. ඒකින්ද කිරි චුට්ටක් දාලා මේ වතුර ටිකක් තමයි ඉතුරු ටිකට දැම්මේ. ඊට පස්සේ අමු මිරිස් එකක්, මේ කුරුඳු පොත්තක්, මේ බේරීප් එකක් එහෙම දාලා මේකේ හොදි එක හදාගත්තා. ගම්මිරිස් ටිකක් වැඩියෙන් දානවා. ඔන්න ඉතින් අපි තව සුදු ලුණු ටිකක් මේකට දැම්මා. මේ දාන්නේ මේ පිනපා ටිකක්. ගොඩ ටිකකුත් දානවා ඊළඟට. ඊට පස්සේ මේ ඔක්කොම දාලා මේ හොදි එක හොඳට උතුරව ගන්න ඕනේ. ඉතින් මේ මාළු එක දාන්න කලින් ඔයාලා බලන්න මේ හොදි එකේ රස ඔයාලට ඇතිද කියලා. ඒ කියන්නේ ලුණු, මිරිස් ඔක්කොම හරි ගානට දාලා තමයි මේ මාළු එක දාගන්න. මොකද මාළු එක දැම්මට පස්සේ අපිට ආය මේ හොදි එක කලවම් කරන්න බෑ. ඉතින් මේ තියෙන්නේ අපේ රසම රස වැව් මාළු කරි එක. බලන්නකෝ තියෙන රස පාට. ඒ වගේම මේක ඇත්තටම රසයි. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ බත් එක හොඳට කුක් වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ මේ දාන්නේ මිටිකිරි. මිටිකිරි ටිකක් හොඳට දාගෙන මේක හොඳට කලවම් කරලා ඊට පස්සේ වහලා තියෙනවා කිරිබත් එක සෙට් වෙනකම්. මේක මේ රයිස් කුකර් එකේ කරන්ට් එකෙන් උයන්න විදියක් නැහැ. අද මේ ගෙදර කරන්ට් එක නැහැ. ඒකෙන් හින්දා. ඔන්න දැන් කිරිබත් එක සෙට් වෙලා ඉවරයි. ඉතින් අපි මේ කිරිබත් එක හැදුවේ අපි දෙන්නට විතරක් කන්න නෙවෙයි. අපි දෙන්නගේ ගෙවල් දෙකටත් දීලා කන්න තමයි මේ කිරිබත් හැදුවේ. ඉතින් කෑමක් හදාගත්තම තනියම කන්න හිතෙන්නේ නැහනේ. ඊතර කට්ටියවත් මතක් වෙනවනේ. ඉතින් ඒගොල්ලන්ටත් එක්ක තමයි මෙච්චර මේ ලොකු කිරිබත් එකක් හදලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ කිරිබත් එක වහලා අපි දැන් යන්නේ ලුණු මිරිස් එක අඹර ගන්න. ඉතින් අපේ ගෙදර ලුණු මිරිස් අඹරන්න ගලක් නැහැ. ඉතින් ඒ ගිහින්දා අපි ගියා හබීගේ අම්මලාගේ ගෙදර මේ එහා පැත්තේ තියෙන්නේ. ඉතින් මේ ලුණු මිරිස් එක අඹරගෙන එන්න. ඉතින් අම්මා අපිට මේ ලුණු මිරිස් එක අඹරලා දුන්නා. ඉතින් අන්තිම ටික මේ හබී තමයි අඹරුවේ. ඉතින් දැන් අපේ ලුණු මිරිස් එකත් රෙඩි.
ඉතින් අපි ඒ ටිකත් අරගෙන ඉතින් ඒ අතර අපිට තව කෑමක් හම්බුණා. දන්නා නේද මේ මොනවද කියලා? ඉතින් ඔන්න රස කෑමක් ඒකත් අපිට හම්බුණා. අපි ඉතින් ඒකත් අරගෙන ලුණු බීසයත් අරගෙන කිරිබත් එකේ ඉතුරු වැඩේ කරන්න ආවේ. ඉතින් මේ බලන්නකො අපි හදාගත්ත කෑම වේල. හරිම ලස්සනයි, හරිම රසයි. ඉතින් මේ වගේ එකක් හදාගත්තම අම්මලටත් දීලා කනකොට තමයි හිතට සතුටු. ඉතින් ඊට පස්සේ අපි දෙන්න හොඳට පස්සේ කමු කියලා හිතලා දැනට ටිකක් රහ බදන්න එක කැටයක් විතරක් බෙදාගත්තා. ඒ කිරිබත් කටක් කණ්ඩ යන්නේ අඩ අඳුරේ සිට. දෙන්න කරන්ට් එක නැහැ. කොහොමද රස? හොට රහයි. මත් කනවා දැන් කටක්. රහයි ඈ. ඉතින් මේ කිරිබත් කෑලි රස බලලා ඉවරලා අපි දෙන්න මේ කිරිබත් ටික බෙදලා අපේ අම්මලාටයි තාත්තලාටයි මේ ගිහින් දෙන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලම අබීගේ ගෙදරට දෙන කිරිබත් ප්ලේට් එක හැදුවා. ඊට පස්සේ ඉතින් මේ අපේ ගෙදර යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ලොකු වැස්සකුත් වැටෙන්න වගේ අහස කළු වෙලා තිබ්බේ. ඉතින් අපි වහින්න කලින් ඔක්කොම බඩු ටික ඉක්මනට පැක් කරගෙන එහෙ ගිහිල්ලාම කමු කියලා ඔක්කොම ටික පැක් කරගෙන ඉක්මනට අම්මලාගේ ගෙදර යන්න තමයි මේ හදන්නේ. මොකද වැස්සට අහු වුණොත් එහෙම බයික් එකේ යන්නේ ටිකක් අමාරුයි. ඉතින් අපි මේ කිරිබත් ටිකත් අරගෙන ඊට පස්සේ අම්මලාට ගිහිලා දුන්නා. හැමෝම ආසාවෙන් කෑවා. ඉතින් අපි දෙන්නට සතුටුයි. ඉතින් දැන් ඔන්න පිටත් වෙන්න ඔක්කොම රෙඩි. ඉතින් අපි තනියම කාලා ඔයාලට දී කන්න බෑනේ. යාළුවන්ට කන කවුද? කෝ කටාරින් ළමයි.